අද පාඩම ෆික්ස් ඩිපොසිට් එකක් දාන විදිය ගැන. ඔබ ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට ස්ථාවර තැන්පතුව පටන් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම මූලික කරුණු මොනවාද? අද මම මේ වීඩියෝ එකෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි කරුණු කීපයක් පිළිබඳව. ඔබගේ ස්ථාවර තැන්පතුව දාන්න මූල්‍ය ආයතනයක් තෝරා ගනිද්දී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක්ද යන්න බලන්න. ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමත බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් ඔබට මේ සඳහා තෝරගන්නට පුළුවන්. ඔබට එලෙස මහජනතාවගේ තැන්පතු බාර ගන්න අවසර තියෙන ආයතන මොනවාද කියන එක පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගන්නට පුළුවන්. ඉන් අනතුරුව එම ආයතනවලට ස්වාධීන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දීලා තියෙන ණය ශ්‍රේණිගත කිරීම කුමක්ද කියන එක බලන්න. ඒ ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ තොරතුරු ඔබට අන්තර්ජාලයෙන් ලබා ගන්නට පුළුවන්. ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් තියෙන ආයතන කඩා වැටෙන්න තියෙන ඉඩ කඩ ඉතාම අල්පයි. ඉන්පසුව ඔබ ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක් දාන්න නම් බලාපොරොත්තු වෙන්නේ. ඔබට උපාය මාර්ගයක් විදියට මේ ලක්ෂ 100ම එක ස්ථාවර තැන්පතුවක දාන්න නැතුව කෑලි කිහිපයකට කඩලා දාන්නට පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? ඔබ ලක්ෂ 100ම එක ස්ථාවර තැන්පතුවක දාලා තියෙන වෙලාවකට ඔබට පොඩි මුදලක් ලක්ෂ 10ක් වගේ කොටසක් අවශ්‍ය වුණොත් ඔබ සමහරක් විට ලක්ෂ 100ම ෆික්ස් ඩිපොසිට් එක විත්ඩ්‍රෝ කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ලක්ෂ 100ම ෆික්ස් ඩිපොසිට් එක විත්ඩ්‍රෝ කරන්නේ නැතුව ඔබට පුළුවන් එක්කෝ ඒ ෆික්ස් ඩිපොසිට් එක ඇපේට තියලා ඒකෙන් කෙටි කාලින ණයක් ගන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අර කොටස් වශයෙන් ෆික්ස් ඩිපොසිට් දාලා දෙනවා නම් ඔබට පුළුවන් ලක්ෂ 30ක්, ලක්ෂ 50ක්, තව ලක්ෂ 20ක් ඒ වගේ කෑලි කෑලි වලට කඩලා ෆික්ස් ඩිපොසිට් එක දාලා දෙනවා නම් එක කොටසක් විතරක් විත්ඩ්‍රෝ කරගන්න. විශේෂයෙන්ම බැංකු ඔබට කියාවි ඔබේ ෆික්ස් ඩිපොසිට් එක ඇපේට තියලා ණයක් ගන්න කියලා. අන්න ඒ තැනදී ඔබ හරි පරිස්සම් වෙන්න ඕනේ. මම වසරක විතර කාලයක් බැංකුවක වැඩ කරපු කෙනෙක්. එතකොට ඔබ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඒකෙන් ණයක් අරගෙන කටයුතු කරන්න යනවා නම් ඔබ බලන්න ඕනේ ඒ ණය ඔබ ගන්න කෙටි කාලයකටද දිගු කාලයකටද කියලා. ඒ ණය ඔබ දිගු කාලයකට නම් ගන්නේ ඔබ බැංකුවට තැන්පතු දාන්නේ අඩු පොලියකට ඊට වඩා 2%-3% වැඩියෙන් තමයි ඔබ ණය ගන්නේ. එතකොට දීර්ඝ කාලීනව ඔබේ ධනය විනාශ වීමක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ කෙටි කාලයකට ණයක් ගන්න යනවා නම් ඔබ ෆික්ස් ඩිපොසිට් එක අවුරුදු 3කට විතර දාලා තියෙන්නේ නැත්නම් 5කට දාලා තියෙන්නේ ඔබට මාසෙකට විතර කෙටි කාලයකට නම් ඕන වෙන්නේ ඔබ ඒ ෆික්ස් ඩිපොසිට් එක විත්ඩ්‍රෝ කරනවට වඩා ඒ ෆික්ස් ඩිපොසිට් එක අගේන්ස්ට් පොඩි ලෝන් එකක් ගන්න එක වාසි ඔබට ඒකේ ලොකු අවාසියක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අවුරුදු 3ක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා අවුරුදු 3ක ණයක් ගන්න යනවා නම් කිසි විටකත් ඔබට ඒකෙන් වාසියක් ගන්න ලැබෙන එකක් නැහැ. මොකද හැම විටම ෆික්ස් ඩිපොසිට් රේට් එකට වඩා බැංකුව ණය දෙන්නේ 2%-3% වැඩි. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් ඔබ ඔබේ දැනුමට එකතු කරගන්න ඕනේ. මේවා තමයි අපි මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. මේවා පිළිබඳව දැනන් ඉදියොත් දුප්පත් අපට පොහොසත් වෙන්න පුළුවන් වෙයි. මේවා අපි නොසලකා හැරියොත් එහෙම හැමදාම දුප්පත් නැත්තම් ධනවත් අපි දුප්පත් වෙයි.